නියෝජ්‍ය ඇමතිතුමනි 8 වන නෞකාව සම්බන්ධයෙන් ප්‍රමිතියෙන් බාලයි කියලා චෝදනා එල්ල වෙද්දී 9ක් ගේනවා. ඊට පස්සේ 9ට චෝදනා එල්ල වෙද්දී 10ක් ගේනවා. ඇයි ඒ? පළවෙනිම ප්‍රශ්නේ තමයි අපේ ලංකාවේ මේ ගැන හැමදාම විපක්ෂයට චෝදනා කරනවා කියලා හිතන්නත් එපා. අපිට ඇත්තටම කියන්න වෙනවා. අපේ මේ නොරොච්චෝලේ බලාගාරය ගහලා තියෙන්නේ කොහෙද නොරොච්චෝලේ? එතන අපිට පෝට් එකක් නැහැ. ඒතකොට එතන තියෙන්නේ පොඩි බහලුම් ස්ථානයක් වගේ ස්ථානයක් තියෙන. එතන තමයි බහන්න පුළුවන්. ඒතකොට පළවෙනිම වැඩේ බලාගාරය ගහපු තැන වැරදි. එතකොට අපිට ලංකාවේ වාරකන් කාලේ මගහැරලා තමයි ලංකාව ඇතුළට ගල් අඟුරු ටික ගේන්න ඕන. මම හිතන්නේ අපේ විපක්ෂ මන්ත්‍රීවරු පිළිගන්නේ ඒක සම්පූර්ණයෙන්. කියන්නේ අපිට තියෙන කාලය තියෙන තාමත්ම සීමිතයි. දවස් 5න් 5ට නැව් ටික එන්න ඕන. දවස් 5න් 5ට නැව් ටික එනකොට උපරිම වශයෙන් නැව් 38යි 44 ප්‍රමාණයක් තමයි අපිට එක වාරයකට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඒ දවස් ගාන අනුව ෂෙඩියුල් කරලා තියෙනවා. දවස් 5න් 5ට නැව් ටික ෂෙඩියුල් කරලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් දවස් ගානක් මට එන සති දෙකක් හෝ කාලයක් එනවා. ඒ අදාළ පෝට් එකේ ඉඳන් ලංකාවට එන්න. එතකොට ඒ ෂෙඩියුල් එකේ දවසක් මිස් වුණාත් අපිට වාරකම් කාලේ පටන් ගත්තොත් අපිට අවශ්‍ය නැව් ප්‍රමාණය අපිට ගෙන්න ගන්න බැරි වෙනවා. ඉතින්